අයිබෝවන් බොහොම සුවදායක රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරමින් අපේ ජාතික ගුවන්විදුලිය විදුලව විද්වත් සාකච්ඡා මණ්ඩපය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ. හුඟක් දේවල් වල වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානය යොමු කිරීමට කැමැති විදුලව විද්වත් සාකච්ඡා මණ්ඩපයේදී. මේ දවස්වල රටේ තොටේ හුඟක් දෙනෙක් කතා කරන මාතෘකාවක් අපි අද නිමිත්ත කොටගෙන මේ සාකච්ඡාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරන වචනයක් අකුරු තුනක් අද මුළු රටේම අවධානයට ලක් වෙලා තිබෙනවා. පෙර අවස්ථා ගණනාවකදී වරින් වර මේ පිළිබඳව අදහස් මතු වුණා. දැන් මේ දිනවල වැඩිපුර කතා කරනවා. DNA පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. දැන් DNA සඳහා ඒ සාම්පල ලබා ගැනීම සිද්ධ වෙනවා. දැන් අධිකරණයේ තීන්දුව වෙනතුරු අපි බලාගෙන ඉන්නවා. DNA ගැලපිලා නැතිලු. DNA ගැලපෙයි නේද ඉදිරියට? ඔය විදිහට විවිධ සිද්ධි මුල් කරගෙන අපි කතා කරනවා. මෙහි ඇත්ත නැත්ත අරුත නිරුත සිරිත විරිත මොකද්ද? DNA පරීක්ෂණයක් කියලා කියන්නේ මොකද්ද? කියන කාරණා ගැන අපට මතුවෙන ප්‍රශ්නවලට වියත් සවන් යොමු කරන්න අපි බොහොම ගරුසිතින් ආරාධනා කළා. මේ DNA පරීක්ෂණ අපේ රටේ සිදු කරන ආයතන වලින් ප්‍රධානතම ආයතනයක ප්‍රධානියෙකුට ජින්ටෙක් ආයතනයේ අණුක ව්‍යවහාරික අංශයේ ප්‍රධානී ඒ වගේම ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම අපිත් එක්ක. අයබෝන් ආචාර්යතුමනි. අයබෝන්. හොඳයි. දැන් හුඟක් සාකච්ඡා ආරම්භ කරන විට අහන පළමු ප්‍රශ්නයෙන්ම මම ඔබතුමාවත් මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට විශේෂ හේතුවකුත් තියෙනවා. මොකද හුඟක් දෙනෙක් DNA කියලා කිව්වට මේ DNA කියලා කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ හරියට ගොනු කරගන්න අපහසුතාවයක් තිබෙනවා. ඒ නිසා මම ඔබෙන් ඍජුව අහනවා. DNA කියලා මේ මොකක්ද හඳුන ගන්නට උවමනා වෙන්නේ? DNA අණු රසායන ද්‍රව්‍යයක්. මේ රසායන ද්‍රව්‍යයේ නම ඩිऑක්සිරයිබෝ නියුක්ලික් අම්ලය. ඉංග්‍රීසියෙන් කියනවා ඩිऑක්සිරයිබෝ නියුක්ලික් ඇසිඩ් කියලා. මේ DNA කියන රසායන ද්‍රව්‍ය ලෝකයේ හැම ජීවියෙක්ගේම ශරීරවල පොදුවේ දක්නට ලැබෙන රසායන ද්‍රව්‍යයක්. විද්‍යාවේදී මේ DNA කියන රසායන ද්‍රව්‍ය හඳුන්වනවා ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය කියලා. ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය. හැබැයි මෙය තව ටිකක් විග්‍රහ කර ගැනීම හොඳයි කියලා මට හිතෙනවා. ආචාර්ය රුවන් ඉලේපෙරුම දැන් DNA පරීක්ෂණයක් සිදු කිරීම පිළිබඳ ජනතාව අතර මේ දිනවල කතා කරන්නේ මේ අපරාධ පරීක්ෂණ කටයුතු වලට. නමුත් DNA පරීක්ෂණයක වර්ගීකරණයක් අපි කරගත්තොත් මේ යොදාගන්නේ මේ කාරණාවලට ලෝකේ කියලා එහෙම වර්ගීකරණයක් අපිට ලබා ගන්න පුළුවන්ද? ලෝකේ හැම ජීවියෙකුගේම ශරීරයේ හම්බ වෙන මේ ප්‍රවේණික ද්‍රව්‍ය වෙන DNA කියන රසායන ද්‍රව්‍ය යොදාගෙන ලෝකයේ පුරා වගේම ශ්‍රී ලංකාවෙත් එය තාක්ෂණ වේදයක් විදිහට විවිධ ප්‍රයෝජන සඳහා අද වෙනකොට භාවිතා කරනවා. ඉන් එක ප්‍රයෝජනයක් තමයි අපරාධ පරීක්ෂණයේදී අපරාධ සිදු කළ අයගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම. ඊට අමතරව මේ DNA යොදාගෙන වෙනත් තාක්ෂණ වේදයන් රැසක් ලෝකේ වගේම අදත් ලංකාවේ භාවිතා වෙනවා. ඉන් එකක් තමයි රෝග විමර්ශනය සඳහා. පුද්ගලයෙකුට රෝගයක් වැළඳුනහම ඒ රෝගය නිශ්චිතවම ඔහුට වැළඳී ඇද්ද කියන එක සනාථ කරන්න DNA තාක්ෂණය භාවිතයට ගන්න පුළුවන්. ඒ රෝග අතුරින් සමහරක් බෝවන රෝග. යම්කිසි රෝගකාරක වෛරසයක් බැක්ටීරියාවක් නිසා පුද්ගලයෙකුට වැළඳෙන රෝග. නැත්තම් සමහරක් රෝග තියෙනවා ජානමය වශයෙන් පුද්ගලයෙකුට උරුම වන රෝග. ඒ රෝග වර්ග දෙකම DNA තාක්ෂණය යොදාගෙන නිශ්චිතවම තීරණය කරන්න පුළුවන්. ඒකට අපි කියනවා DNA තාක්ෂණයේ භාවිතයෙන් රෝග විමර්ශනය කියලා. ඊට අමතරව DNA කියන රසායන ද්‍රව්‍ය යොදාගෙන පුද්ගලයෙකුගේ පෞල් සම්බන්ධතා තහවුරු කිරීමේ පරීක්ෂණ තියෙනවා. දරුවෙකුගේ පිතෘත්වය, මාතෘත්වය වගේම ඒ දරුවාගේ වෙනත් පෞල් සම්බන්ධතා DNA ආශ්‍රයෙන් තහවුරු කර ගැනීමේ පරීක්ෂණක් තියෙනවා. ඊට අමතරව DNA තාක්ෂණය කෘෂි කර්මාන්තයට ඒ වගේම වෛද්‍ය විද්‍යාවට යොදා ගැනීමේ අවස්ථා බොහොමයක් ලෝකෙ වගේම ලංකාවෙත් තියෙනවා. අපි අහලා තියෙනවා ජානමය වශයෙන් වෙනස් කළ ශාක නැත්නම් GMO කොහොමද ආහාර එවැනි තාක්ෂණ වේදයන් අද ලෝකේ පුරා භාවිතා කරනවා. ජානමය වශයෙන් රෝග සුව කිරීමේ තාක්ෂණය ජාන ප්‍රතිකර්ම එවැනි අවස්ථා තියෙනවා. ජාන තාක්ෂණය නැත්නම් DNA තාක්ෂණය යොදාගෙන විවිධ කර්මාන්ත ලෝකයේ පුරා සිදු කරනවා. ඉතින් මේ DNA යොදාගෙන අද මිනිසුන් අත්විඳින විවිධ
ප්‍රයෝජන වලින් කිහිපයක් තමයි මම ඔය සඳහන් කළේ. කදිම පැහැදිලි කිරීමක් ඔබතුමා මේ සිදු කළේ. අපි හුඟක් දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. අපරාධ පරීක්ෂණ කටයුතු වලට තමයි DNA යොදාගන්නේ. නමුත් ඔබ කිව්වා වගේ කෘෂිකාර්මික කටයුතු වලට ජාන විනාශ කළ ආහාර පිළිබඳව අපි කතා කරනවා. ඉදිරියට මේ පිළිබඳව පුළුල් අවධානයක් අපි යොමු කරනවා. හැබැයි ආචාර්යතුමනි දැන් 100% ප්‍රතිඵල ගෙන දෙන ජෛව විද්‍යාත්මක සාක්ෂි සපයන්නා DNA කියලා සමාජයේ පිළිගැනීමක් තිබෙනවා. ඒක එහෙම වෙන්නේ කොහොමද? කොහොමද මේ DNA කියන රසායන ද්‍රව්‍ය පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කරන්න යොදාගන්නේ? ඒ සඳහා භාවිතා වන තාක්ෂණ වේදයේ අදින් වසර 25කට විතර කලින් තමයි ලෝකෙ මුල් වරට හඳුන්වා දීමක් සිදු වෙන්නේ. එංගලන්තයේ මහාචාර්ය ඇලෙක් ජෙෆ්‍රීස් කියන විද්‍යාඥවරයා 1984 වර්ෂයේදී මුල් වරට ඉදිරිපත් කරන තාක්ෂණ වේදයක් කොහොමද මිනිසෙගේ ශරීරයෙන් මේ DNA කියන රසායන ද්‍රව්‍ය වෙන්කොටගෙන ඒ පුද්ගලයාව හඳුනා ගැනීම සඳහා එසේ වෙන් කරගත් DNA යොදා ගනු ලබන්නේ කියලා. එවකට ඔහු විසින් විස්තර කරපු ඒ තාක්ෂණ වේදය ඔහු හඳුන්වනවා DNA ඇඟිලි සලකුණු ශිල්පය. නැත්නම් DNA fingerprinting කියලා. මේ DNA fingerprinting නැත්නම් මේ DNA ඇඟිලි සලකුණු ශිල්පය කියන තාක්ෂණ වේදයට පදනම් වෙන්නේ පුද්ගලයෙකුගේ ශරීරයේ තියෙන මේ DNA යොදාගෙන පරීක්ෂණයක් අවසානයේදී ලබාගත හැකි යම්කිසි DNA තොරතුරක්ම. මේ තොරතුරට අපි කියනවාද DNA රටාවක් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා DNA profile කියලා. මේ DNA රටාව කියන DNA තොරතුරෙහි ඇති විශේෂත්වය තමයි මෙම DNA රටාව ලබාගත්තයින් පස්සේ මේ DNA රටාව එය අයිති පුද්ගලයාට අනන්‍යයි. වෙනත් අතකින් කිව්වොත් ඒ DNA රටාව එය අයිති පුද්ගලයා හැර වෙනත් කිසිම කෙනෙකු සතුව තිබෙන තොරතුරක් නොවේ. අන්න එය තමයි DNA තාක්ෂණය යොදාගෙන මනුෂ්‍ය අනන්‍යතාවය තහවුරු කිරීමේ මේ DNA ඇඟිලි සලකුණු ශිල්පයට මූලික වුණු පදනම. ඔව්. දැන් ඔය පදනමේ පිහිටා අපේ තවදුරටත් මේ විග්‍රහ කරගන්න විට ආචාර්ය රුවන් නිලේ පෙරුම දැන් මේ අපරාධ පරීක්ෂණ පැත්තට අපි ආපහු ගියොත් එහෙම සමහරලාවට විද්‍යාත්මක සාක්ෂි හිඳුරු සාක්ෂි නැහැ. ඒතකොට විද්‍යාත්මක සාක්ෂි ඔප්පු කර ගැනීමේදී කෙස් ගහින් සමහර වෙලාවට තීන්දුව වෙනස් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වෙනවා DNA ප්‍රතිඵල. ඒක කෙස් ගහකින් DNA රටා සොයා ගැනීමේ මේ මහා විප්ලවය විද්‍යාත්මකව සිද්ධ වෙන්නේ කොහොමද විද්‍යාගාරයක් තුල? ඇත්තටම කෙස් ගහක් යනු මනුෂ්‍ය ශරීරයෙන් ජනිත වෙච්ච ජෛව සාම්පලයක්. කෙස් ගහ වගේම වෙනත් මනුෂ්‍ය ශරීරයෙන් ජනිත වෙන සාම්පල ගණනාවක් අද ශ්‍රී ලංකාවේ DNA සාක්ෂි ලෙස උපයෝගී කරගන්න. සංඛ්‍යාත්මකව කිව්වොත් කීයක් විතරද? සංඛ්‍යාත්මකව වර්ග 25කට අධික සංඛ්‍යාවක්. මම උදාහරණ කීපයක් මතක් කළොත් රුධිර සාම්පලයක්, නැත්නම් ශරීරයෙන් නිකුත් වෙන වෙනත් තරලයක්, මුත්‍රා, කේටය, ශුක්‍රාණු වගේ, නැත්නම් නියපොතු, එහෙමත් නැත්නම් පුද්ගලයෙකුගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියක කොටසක්, ඇට කැබැල්ලක්, නැත්නම් පුද්ගලයෙක් විසින් බැහැර කරන අසූචි පවා DNA සාක්ෂියක් ලෙස යොදා ගන්න තාක්ෂණය ශ්‍රී ලංකාවේ අප සතුව තියෙනවා. ඒවා පරණ වීම හෝ අලුත් වීම පරීක්ෂණ කටයුතු වලට බාධාවක් නෙවෙයිද? යම්කිසි ජෛව ද්‍රව්‍යයක් මනුෂ්‍ය ශරීරයෙන් ගිලුණාට පස්සේ ඒක බාහිර පරිසරයේ පාරිසරික සාධක වලට මුහුණ දෙනවා. ගතවන කාලයත් එක්ක ඒ ජෛව සාම්පලය ඇතුළේ තිබෙන ජෛව ද්‍රව්‍යයන් වගේම මේ DNA කියන රසායන ද්‍රව්‍යත් කරුණු කාරණා කිහිපයක් නිසා ක්‍රමක්‍රමයෙන් විනාශ වෙනවා. නමුත් ඒ සැලකිය යුතු කාලයක් තුල සාක්ෂියක් විදිහට එකතු කරගන්නේ නම් එයින් සාර්ථකව DNA රටාවක් ලබා ගැනීම අපහසු වෙන්නේ නැහැ. DNA රටාවක් ලබා ගන්නට අනුගමනය කරන පියවර මොනවද කියලා අපි ටිකක් හඳුන ගන්න කැමතියි. අපරාධ පරීක්ෂණයේදී DNA රටාවක් ලබා ගැනීම දක්වා ප්‍රධාන පියවර 4ක් තියෙනවා. එයින් පළවෙනි පියවර වෙන්නේ එකතු කරගත් ජෛව සාක්ෂි වලින් මේ DNA කියන රසායන ද්‍රව්‍ය වෙන් කර ගැනීම. වෙනත් අතකින් කිව්වොත් මේ ජෛව ද්‍රව්‍ය නිර්මාණය වෙලා තියෙන සෛල තුලින් මේ DNA කියන රසායන ද්‍රව්‍ය පිරිසිදු කොට ඉවත් කර ගැනීම. ඒකට විද්‍යාවේ අපි හඳුන්වනවා DNA නිස්සාරණය කියලා. නැත්නම් DNA extraction. විශේෂයෙන්ම සෛලයක් තුල ඇති න්‍යෂ්ටියෙන් DNA සහිත වර්ණ දේහ ඉවත් කර ගැනීමත් වර්ණ දේහ හැදිලා තියෙන නිර්මාණය වෙලා තියෙන ප්‍රෝටීන වලින් මේ DNA කියන අණුව මුදාගෙන පිරිසිදු කර ගැනීමයි කාර්යභාරයනොත් මේ DNA නිස්සාරණය කියන DNA පරීක්ෂණයේ පළමු පියවරට අයත් වෙනවා. මේ පරීක්ෂණයේ දෙවෙනි පියවර වෙන්නේ
මෙසේ නිසාරණය කරගත් DNA අණු වල පිටපත් රසායනිකව විද්‍යාගාරයක් තුලදී ලබා ගැනීමයි. ඒ රසායනික ක්‍රියාවලිය විද්‍යාවේ හඳුන්වනවා පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව කියලා. ඊතා කුඩා වීදුරු නලයක් තුල ජෛව ද්‍රව්‍යයෙන් වෙන් කරගත් DNA අණු කිහිපයක පිටපත් මිලියන ගණනක් රසායනිකව ලබා ගැනීමේ මේ අපූර්ව ක්‍රියාවලිය තමයි මේ තාක්ෂණයේ දෙවැනි පියවර වන්නේ. මෙම පරීක්ෂණයේ තුන්වෙනි පියවර වන්නේ මෙසේ පිටපත් කරගත් DNA රටාවන් බවට විභේදනය කිරීමයි. මෙය DNA අණුක විද්‍යාගාරයක් තුල විද්‍යුතය සහ වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පිටපත් කරගත් DNA අණුවල DNA කොටස් මගින් ඒ පුද්ගලයාට අනන්‍ය වූ DNA රටාව විභේදනය කරගනු ලබනවා. මේ තුන්වෙනි පියවර අවසානයෙන් පස්සේ හතරවෙනි පියවර වන්නේ මෙසේ ලබාගත් DNA රටාවන් අංක රටාවන් බවට පරිවර්තනය කරමින් සංසන්දන කටයුතු සඳහා මේ රටාවන් එකිනෙක යොදා ගැනීමයි. දැන් මේ කොටස් අතර ඔබ ඊටාම හොඳින් පැහැදිලි කරා ආචාර්යතුමනි. සාමාන්‍ය ජීවිතයේදී රුධිර පරීක්ෂණ සිද්ධ කරනවා. රුධිර පරීක්ෂණ වලත් එක එක කොටස් තිබෙනවා. අපි දකිනවා ෆුල් බ්ලඩ් රිපෝට් කියලා කියනවා. සම්පූර්ණ රුධිර පරීක්ෂාවක්. ඒ පරීක්ෂා ක්‍රම ගණනාවක් තිබෙනවා. රුධිර පරීක්ෂාවකින් DNA පරීක්ෂාවක් වෙනස් වෙන්නේ කොහොමද? සාමාන්‍ය මිනිසෙකුගේ රුධිර පරීක්ෂාවකදී ඒ රුධිරය අඩංගු යම්කිසි ප්‍රෝටීනයක් හෝ ඒ රුධිරයේ ඇති සංඝටක තමයි පරීක්ෂණයට භාජනය වෙන්නේ. නමුත් එවැනි පරීක්ෂණයකට සාපේක්ෂව පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන DNA පරීක්ෂණයක් අතිශය සංකීර්ණ පරීක්ෂණයක්. පියවර ගණනාවකින් සමන්විත වූ ඒ වගේම DNA ප්‍රතිඵල බොහොම විචක්ෂණ ලෙස විග්‍රහ කළ යුතු පරීක්ෂණයක් තමයි DNA පරීක්ෂණයක් කියන්නේ. මම කලින් සඳහන් කරපු විදිහට පියවර ගණනාවකින් අනතුරුව ලබාගත් DNA රටාවන් මීළඟට සංසන්දනය කරන්න ඕනේ. සංසන්දනයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් අනතුරුව තමයි අවසන් නිගමන වලට ලැබෙන්නේ. අන්නේ අවසන් නිගමනය දැන් අපි දන්නවා සාමාන්‍ය රෝගයක් වැළඳුනාට පස්සේ සමහරවිට නිතර රුධිර පරීක්ෂාවන් සිද්ධ කරනවා. ඒක අවස්ථාවක් නෙමෙයි. ඒ වගේ DNA පරීක්ෂණ වලත් නැවත සිදු කරන නිගමනයක් ඇවිල්ලා තිබෙනවා. නමුත් අපරාධ පරීක්ෂණයකදී වගේ නැවත සිදු කරන අවස්ථා තියෙනවාද? එහෙම කරනවා නම් අර පියවර 4 මුල ඉඳලමද සිද්ධ වෙන්නේ නැත්නම් 2 3 4 වගේද 3 4 වගේ එහෙම කරන අවස්ථා තිබෙනවද? එක පුද්ගලයෙක් සඳහා නම් මෙවැනි පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ එකවරයි. මොකද හේතුව ඒ පුද්ගලයාගේ ශරීරය ඇතුළේ තියෙන DNA එයාගේ සමස්ත ජීව කාලය තුල ජීවන කාලය තුල කිසිසේත් වෙනසකට භාජනය නොවන බැවින්. ඒත් අපරාධ පරීක්ෂණයේදී සාම්පල වර්ග කිහිපයක් තිබෙනවා නම් ඒ සාම්පල වර්ග කිහිපය පුද්ගලයන් ගණනාවකකින් ජනිත වෙලා තියෙනවා නම් ඒ එක සාම්පලය සඳහා වෙනම DNA පරීක්ෂණ පැවැත්වීමෙන් ලබා ගන්නා DNA රටා වෙනම සංසන්දනයට භාජනය කළ යුතුයි. ඔව්. දැන් ලංකාවේ කාලගුණ වාර්තාව පිළිබඳව විවිධ මතවාද තිබෙනවා. ලෝකේ කාලගුණය තොරතුරු ගන්න ආකාරයට නෙමෙයි ලංකාවේ ගන්නෙ. ඒකට හේතු හොයාගෙන යන විට තාක්ෂණය පෙරට එනවා. ඔය වගේ ලංකාවේ DNA පරීක්ෂණ සිදු කිරීමේදී ලෝකයේ භාවිත කරන ඔබ කිව්ව අන්තර්ජාතික ප්‍රමිතීන් යටතේ මේ සිද්ධ වෙන්නේ කියලා. එහෙමනම් අපේ රටේ තියෙන තාක්ෂණය ප්‍රමාණවත්ද? එය ප්‍රමාණවත් නැති නිසාද ඇතැම් වෙලාවට ජනමතයක් ගොඩනැගිලා තිබෙන්නේ DNA රිපෝට් එකක් එන්න පරක්කු වෙනවා කියලා. ඇත්තටම ප්‍රමාද වීමක්ද සිද්ධ වෙන්නේ නැත්නම් වෙනක් දෙයක්ද ආචාර්යතුමනි? ඔව් මම මේක මේ විදිහට පැහැදිලි කරන්නම්. අපරාධ පරීක්ෂණය සඳහා පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීමට සිදු කරනු ලබන DNA පරීක්ෂණයක් ලොව කොයි රටක විද්‍යාගාරයක සිදු කළත් එය එක් පොදු අන්තර්ජාතික නීතියකට අනුකූලවයි සිදු විය යුත්තේ. ඇමරිකා එක්සත් ජනපදයේ FBI ආයතනයෙන් පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා කටයුතු කරන විද්‍යාගාර සඳහා නිර්දේශිත යම් සාධන මට්ටම් හැම අවස්ථාවේදීම අනුගමනය කළ යුතුයි. ශ්‍රී ලංකාවෙත් අප විසින් අනුගමනය කරන්නේ ඒ පොදු සාධන මට්ටම්. ඒ අනුව තමයි හැම DNA පරීක්ෂණයක්ම සිදු වෙන්නේ. ඒ වගේම තමයි ලෝවන් හැම රටකම භාවිතා කරන තාක්ෂණය ඒ විදිහටම ශ්‍රී ලංකාවෙත් අපිට භාවිතා කිරීමේ අවස්ථාව තියෙනවා. අද ලොව වෙනත් රටක වෙනත් ඕනෑම තැනක භාවිතා කරන තාක්ෂණ වේදයන්ම තමයි ලංකාවෙත්
මේ පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන්නේ. ඔව්. ඒ විශ්ලේෂණයට අනුගමනය කරන ක්‍රමවේදයන්ම තමයි ලංකාවෙත් මේ සඳහා භාවිතා කරන්නේ. ඒ සඳහා අවශ්‍ය උපකරණ, ඒ වගේම ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය දැනුම සියල්ලම අපි සතුව තියෙනවා. ඒක නිසා මා හිතන්නේ නෑ ලංකාවේ මේ සඳහා යන කාලය වෙනත් රටක මේ සඳහා යන කාලය අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා කියලා. ඔව්. ඒ පරීක්ෂණ සඳහා ගත වෙන කාලය තමයි කාලය. එය ප්‍රමාද වීමක් හෝ ඉක්මන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. ජිම්ටෙක් ආයතනයේ අණුක ව්‍යවහාරිකාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් නිලේපෙරුම සමග අද අපි විදුලව විද්වත් සාකච්ඡා මණ්ඩපයේ DNA තාක්ෂණය පිළිබඳව මේ කතා කරන්නේ. ආචාර්යතුමනි, මේ දැන් ඔබේ ආයතනයේ පිහිට තිබෙන මේ බොරැල්ලේ තව ලංකාවේ ආයතන දෙක තුනක් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඔබේ ආයතනයේ ඒ ආයතන වලිනුත් ප්‍රධානයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවද? ඇත්තටම ජීන්ටෙක් ආයතනය ආරම්භ කිරීමට මූලික වෙච්ච නිර්මාතෘවරිය ආචාර්ය මායා ගුණසේකර මහත්මිය තමයි ලංකාවට මුල් වරට මේ තාක්ෂණය හඳුන්වා දුන්නේ. ඒක සිද්ධ වෙන්නේ 1999 වර්ෂයේදී. හෝකන්දර සිදු වුණු සයපුද්ගල මිනිමැරුම අවස්ථාව සිද්ධ වෙනකොට එම අපරාධ ස්ථානයෙන් එකතු කරගත් ජෛව සාක්ෂි ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් වරට DNA සාක්ෂි ලෙස යොදා ගනු ලබනවා. එතකොට ආචාර්ය මායා ගුණසේකර මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ කටයුතු කරමින් සිටින අතරතුර තමයි මෙම ජෛව සාක්ෂි DNA පරීක්ෂණ වලට ලක් කරන්නේ. ඇය තමයි මේ 2002 වසරේදී ජීන්ටෙක් ආයතනය ආරම්භ කරන්නේ. ඉතින් ගත වෙච්ච අවුරුදු 13කට ආසන්න කාලයක් තිස්සේ අපි මේ වන විට ලංකාවේ සිදුවෙච්ච විවිධ ගණයේ අපරාධ 4000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා මේ තාක්ෂණය ඉතා සාර්ථකව භාවිතා කරලා තියෙනවා. ලංකාවේ සිදුවෙච්ච මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර, නැත්නම් සොරකම් කියන විවිධ ගණයේ අපරාධ 4000කට ආසන්න සංඛ්‍යාවක. ඒ වගේම දරුවෙකුගේ පීතෘභාවය නැත්නම් මාතෘභාවය සනාථ කරන පරීක්ෂණ 6000කට අධික සංඛ්‍යාවකුත් මේ වන විට අපි සාර්ථකව මේ තාක්ෂණය යොදාගෙන පස්සෙදලා තියෙනවා. ඒ වගේම 2002 වසරේ සිට DNA තාක්ෂණය සමාජගත කිරීම යන වැදගත් කාර්යභාරය සඳහා අපි වසර ගණනාවක් බොහොම මහන්සි වෙලා කටයුතු කළා. ඒ අනුව පසුගිය වසර 10 ඇතුළතදී අප විසින් අපරාධ පරීක්ෂණයේ නියැලෙන පරීක්ෂකයන්, ඒ වගේම නීති අංශවල කටයුතු කරන විශේෂඥයන්, ඒ වගේම අධිකරණ කටයුතු සඳහා මැදිහත් වන වෛද්‍ය වෘත්තිකයන් වගේම මහජනතාවත් DNA තාක්ෂණය පිළිබඳ දේශන 100 ගණනක්, ඒ වගේම මේ තාක්ෂණ වේදය පිළිබඳ අදාළ වන වැඩමුළු 100 ගණනක් ආශ්‍රයෙන් දැනුවත් කරලා තියෙනවා. ඒ දැනුවත් කිරීම හරහා ශ්‍රී ලංකාව තුළ මේ DNA තාක්ෂණය පිළිබඳ විශාල උනන්දුවක් වගේම විශ්වාසයක් ජීන්ටෙක් ආයතනය අපිට ගොඩනගන්න පුළුවන් වෙලා තියෙනවා. හොඳයි. දැන් ඔය විශ්වාසය ගැන කතා කරපු නිසා මේ ආචාර්යතුමනි ජෛව තාක්ෂණ නියදී ගණනාවක් විවිධ අවස්ථාවලදී ගන්න සිද්ධ වෙනවා කියලා විවිධ ක්‍රම වලින් ඔබතුමා සඳහන් කළා. මගේ කැමැත්තක් නැතුව නැත්නම් යම් කෙනෙකුගේ කැමැත්තක් නැතුව DNA පරීක්ෂණයක් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කරන්න පුළුවන්ද? එය අදාළ වෙන්නේ අපරාධ පරීක්ෂණය සඳහා පමණයි. විශේෂයෙන්ම සිවිල් අවශ්‍යතාවයක් සඳහා කරන පරීක්ෂණයක් නම් නිසකවම එයට භාජනය වන පුද්ගලයාගේ ලිඛිත අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණයි අප විසින් ජෛව සාම්පලයක් පරීක්ෂණයට ලක් කරන්නේ. උදාහරණයක් විදිහට දරුවෙකුගේ පීතෘභාවය සඳහා කරන පරීක්ෂණයක්. තිදෙනෙක් එවැනි පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වෙනවා. මව, දරුවා සහ පියා. ඒ තිදෙනාගේම ලිඛිත අනුමැතිය පරීක්ෂණය සඳහා ලබා ගැනීමෙන් අනතුරුව තමයි පරීක්ෂණය සඳහා ඔවුන්ගෙන් ජෛව නියැදි ලබා ගන්නේ. පියා තමා වෙනුවෙන්ද, මව තමා සහ තමා බාහිරේ සිටින දරුවා වෙනුවෙන්ද කැමැත්ත මේ සඳහා ලබා දිය යුතු වෙනවා. ඊට අමතරව අපරාධ පරීක්ෂණයේදී සැකකරුවෙකු DNA පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වෙනවා නම් ඔහුගෙන් රුධිර නියැදියක් ලබා ගන්නේ එම පුද්ගලයාගේ ලිඛිත අනුමැතිය ඒ සඳහා ලබා ගැනීමෙන් අනතුරුව පමණයි. ඒ වගේම දැන් ඔය ජෛව තාක්ෂණ නියදී ලබා ගැනීමේදී එහි තිබෙනා වූ තාමත්ම නීත්‍යානුකූල භාවයේ නිවැරදි භාවයේ පිළිබඳ ඔබේ ආයතනයේට ලැබෙන සහතිකය මොකද්ද? මොකද ඇතැම් මේ රටේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු
සඳහන් කරනවා DNA පරීක්ෂණ වුණත් වෙනස් වෙන්න තියෙන අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ මම කියන්නේ විද්‍යාගාරය තුල නෙවෙයි. යම් අපරාධ ස්ථානයක තිබෙන අපි හිතමුකෝ මෘත ශරීරයක තිබෙන කෙස් කැබැල්ලක් නිර්දෝෂී කෙනෙකුගේ කෙස් ගහක් එතෙන්ට ඇතුළත් කරලා ඒ පරීක්ෂණයට ලක් කරලා ඒ පුද්ගලයා මේ වරද කළයි කියලා ඔප්පු කරගන්න පුළුවන් අවස්ථා නීතියේ තිබෙනවයි කියලා නීති විශාරදීන් පවා කියනවා. දැන් ඔබ එවැනි ජෛව තාක්ෂණ නියදි ලබා ගැනීමේදී ඔබට ලැබෙන සහතිකය මොකද්ද? ඒ අපරාධ ස්ථානයෙන් මේවා ලැබෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියලා. ඇත්තටම මේ ප්‍රශ්නය ලංකාවට විතරක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ අනිත් හැම රටකම මේ තාක්ෂණය භාවිතා කරන අවස්ථාවේදී මුහුණ දෙන්න තියෙන පොදු ප්‍රශ්නයක්. කොහොමද අපි සහතික වෙන්නේ විද්‍යාගාරයේදී පරීක්ෂණයට ලක් වෙන යම් ජෛව සාම්පලයක්? නිසැකවම මේ ජෛව සාම්පලයට අදාළව එකතු කරගත් ජෛව සාම්පලයක් කියලා. ඒ සඳහා වගකීම දරන්නේ අත වශයෙන්ම මේ ජෛව නියදි ජෛව සාම්පල DNA සාක්ෂි අපරාධ පරීක්ෂණ ස්ථානයෙන් එකතු කරගනු ලබන අදාළ නිලධාරීන් සතුව. ඇත්තටම ඔවුන් මේ වන විට විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂක නිලධාරීන් රැසක් විද්‍යාත්මක කටයුතු සඳහා පුහුණු කරලා තියෙනවා. ඔවුන් විශාල වගකීමකින් වදවීමකින් මේ ගැන කටයුතු කරනවා. ඔවුන් දැනුවත් වෙලා තිබෙනවා මේ තාක්ෂණය අපරාධ පරීක්ෂණයට යොදා ගැනීම සහ මේ තාක්ෂණයේ ඇති සීමා මායිම් පිළිබඳව. ඒ වගේම ඔවුන්ගේ දැනුම අනුව ඔවුන් විශාල වගකීමක් මේ ඔවුන් විසින් එකතු කරගනු ලබන ජෛව සාක්ෂි වලට ලබා දෙනවා. අනිත් එක තමයි මේ ජෛව සාක්ෂි වලින් ලබා ගන්නා DNA තොරතුරු අවසානයේ ඉදිරිපත් වෙන්නේ අධිකරණයට. අධිකරණයේදී එම ජෛව සාක්ෂි වල ඇති සාධනීය බව, ඒ ඇති සත්‍ය භාවය අධිකරණය තුල ඔප්පු කළ යුතුයි. ඒ ඔප්පු කිරීමේ කාර්යාවලියට DNA විද්‍යාඥවරුන් ලෙස අපිත් ඒ වගේම මේ සාම්පල අපරාධ ස්ථානයෙන් එකතු කර ගැනීමට වගකීම දරන පොලිස් නිලධාරීනුත් එකසේ එක විට ඉදිරිපත් වෙනවා. එහිදී යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් එය निराකරණය කරගන්න පුළුවන්. පැහැදිලි පිළිතුරක් ඔබතුමාගෙන් ලැබුණේ. දැන් අද සාකච්ඡාව නිමා කිරීමට කාලය හරි. නමුත් අපි ලබන සතියේත් මේ මාතෘකාව පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තරමටම කතා කරන්න දේවල් ආචාර්යතුමනි තිබෙනවා. අවසාන වශයෙන් ඔබතුමා සඳහන් කළ අර මාතෘත්වය, පීතෘත්වය තීරණය කිරීමේදී DNA පරීක්ෂණයක් ඉතා පහසුවෙන් කරන්නට පුළුවන් කියලා. දැන් තාත්තගේද පුතා, දුව, මවගේද මේ අම්මද තාත්තද කියලා හොයාගන්න පුළුවන්. නමුත් එක මවකට එක පියෙකුට දාව දරුවෝ දෙන්නෙක් උපදිනවා. ඒ දරුවෝ දෙන්න සහෝදරයෝද කියලා හොයාගන්න මේ තුල ක්‍රමයක් නැහැයි කියලා අපි අහලා තියෙනවා. මේ කතාව ඇත්තද? ඒක සෑහෙන දුරට සත්‍යයක්. එකම දෙමව්පිය යුවලකට දාව උපදින දරුවන් දෙදෙනෙකු එම දරුවන් දෙදෙනා සමනියුන් දරුවන් නොවන අවස්ථාවකදී කිසිසේත් ඒ දරුවන් දෙදෙනාගේ DNA රටාවල සම්බන්ධතාවයක් අපිට ඍජුව ගොඩනගන්න අමාරුයි. නමුත් මේ එක් දරුවා ඒ තමන්ගේ දෙමව්පියන් එක්ක 50%ක DNA සම්බන්ධතාවය දරනවා. ඒක මේ ස්වභාව ධර්මයේ තියෙන හරි අපූර්ව කාරණයක්. එකම දෙමව්පිය යුවලකට ඉන්න දරුවන් දෙදෙනෙකු අතර සමීප සම්බන්ධතාවයක් DNA වලින් ගොඩනගන්න බැරි වුණත් ඒ එක් දරුවා තමන්ගේ දෙමව්පියන්ට බොහොම ආසන්නව DNA වලින් බැඳෙනවා. ඒ නිසා DNA තාක්ෂණයේ අපරාධ පරීක්ෂණ කටයුතු වලට වැඩිපුර යොදා ගැනීම පිළිබඳව අද අපි වැඩි අවධානයක් යොමු කළේ. ඉදිරි සතියේදී තවත් පැති කිහිපයකට අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි අදට විදුලව විද්වත් සාකච්ඡා මණ්ඩපයෙන් සමුගන්නවා. DNA තාක්ෂණය ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලව අපේ රටේ සිදු කෙරෙන ආකාරය සහ එහි තිබෙනා වූ විද්‍යාත්මක පසුබිම් පිළිබඳව අද අපි අවධානය යොමු කළේ. අපේ ගරු සිතින් කළ ආරාධනය පිළිගත් ජින්ටෙක් ආයතනයේ අණුක ව්‍යවහාරිකාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන්නිලේ පෙරුම බොහොම ස්තුතියි අද සාකච්ඡාවට එක්වීම පිළිබඳව. බොහොම ස්තුතියි. හර්ෂණී වානගුරු නිෂ්පාදන සහාය ලබා දුන්නා. බොහොම ස්තුතියි ඔබට. මාරිස්ට්‍රේලා ප්‍රනාන්දු විදුලව නිෂ්පාදනය කළේ. ඔබට ජය සුවදායක රාත්‍රියක්. මම විජය මාපා ජයසිංහ. ආයුබෝවන්.